ඔන්ලයින් ආකාරයට ගුරුකම ජප කර ගැනීමේදී ඒ ගුරුකම ජප කරන දේවි ස්ථානයේ මේ වගේ අඹාපු රූප තිබිය යුතුයි. එහෙම නැතු ෆොටෝ තියලා නිකන් කාලියන් වගේ, පත්‍රියන් වගේ, විෂ්ණු දෙවියන් ෆොටෝ තියලා මේ වගේ අඹාපු රූප ඉදිරි පිට තටුව හදලා මේ ආකාරයට තටුව හදලා තටුව වාර ගන්න ජීවම් කර යුතුයි. ඒතකොට වාර ගන්න ජීවම් කරනකොට ඔබට පුළුවන් මේ වස්සක් කරා මේ ගුරුකම ජප වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒතකොට ළඟ ඉන්නා වගේ තමයි බංගලාදේශ කොළඹේ පිටරට ගියත් ඒ ගුරුකම නිවැරදිව ජප කරන ආකාරය ඔබට බලා ගැනීම හැකියාව තියෙනවා. මේ වගේ දේවි ස්ථානයකදී ඔබට ඒ ප්‍රතිඵල ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒ ගුරුකම තැපෑලෙන් ඔබට ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. ඒ ආකාරයට පමණයි ඔන්ලයින් ගුරුකමක් කරන්න හැකියාව තියෙන්නේ. මේක අමාරු වැඩක්. මොකද ඔබත් ඔබගේ වෙලාව වෙන් කරගන්න මේ වෙලාවට ගුණාසෙ සජීවී ඒ වෙලාවට සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ කරගත්තොත් ඔන්ලයින් කරා ගුරුකමක් නිවැරදිව කරගැනීම හැකියාව තියෙනවා. වාසී ගුරුකම් හෝ කුමක් හෝ ගුරුකම් කරගැනීමේ හැකියාව තියෙනවා. අද ලංකාවේ බොහෝ අය මේ ඔන්ලයින් ක්‍රමයට ගුරුකම් කරන්න ගිහිල්ලා දහස් ගණන් දසදහස් ගණන් විවිධ මෑලිවරුන්ට සාමින් වහන්සේලාට කට්ටඩි ගුරුන් වහන්සේලා දාලා අසරණ වෙනවා. ඔන්ලයින් ක්‍රමයට ගුරුකම් කරන්න පුළුවන්කම තිබුණත් ඒක නිවැරදි ක්‍රමේ මෙන්න මේ ආකාරයට. පළමුව ඔබගේ කාරණේ සම්බන්ධව ඒ ගුරුන් වහන්සේට කතා කරන් පස්සේ ඒ ගුරුන් වහන්සේට ඔබගේ උපන්දින වෙලාව නිවැරදිව පරික්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබ අනුරාධපුරයේ කෙනෙක් නම් කොළඹ කෙනෙක් නම් නුවර කෙනෙක් නම් අදාළ කෙනා මාතරෙන් දැන් මම මාතර පළාතේ ඉන්නේ. ඔබට අනුරාධපුරයේ ඉන්න ඕන නැත්නම් මැදවච්චි ඉන්න ඕන යාපනයේ ඉන්න ඕන මේ ස්ථානෙ ඉන්න බැරි නම් ඔන්ලයින් ක්‍රමයට නෙමෙයි ඔබට කරගන්න හැකියාවක් තියෙනවා. තැපෑලෙන් ගුරුකම ගෙන්නා ගැනීම හැකියාවක් තියෙනවා. ගුරුකම ජප කරනකොට සජීවී අස්පනා අපිට ජප කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද WhatsApp ක්ලාස්නේ ආරා ඒක දකින්න ජප කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ උපන්දින වෙලාව නිවැරදිව පරික්ෂා කරන හැකියාවක් තියෙනවා. මෙතන ඔබට පේනවා මම මේ වෙලාව පරික්ෂා කරන ආකාරය මේ මෙතනදී දැන් ඔබගේ උපන්දින වෙලාව අපි ලබා දුන්නායින් පස්සේ අපි දැන් මේ වෙලාව නිවැරදිව පරික්ෂා කරලා ඔබට දෙන එක නොමිලේ මම කරන්නේ නොමිලේ. ඒතකොට සියලු තොරතුරු ඔබට නොමිලේ ලබා ගන්න පස්සේ ඊට පස්සේ ගුරුකම කරගන්නකොට සජීවී සම්බන්ධන හැකියාව තියෙන එක දේවාලය ඇතුළත තමයි කරන්න හැකියාව තියෙන්නේ. අපි 1991 තුන්වෙනි මාසේ 12 වෙනිදා සවස් 2:40 කෙනෙක් පුදා කියමුකෝ 14:40 කොළඹ කියමුකෝ. ඒතකොට යාගේ කේන්ද්‍රක විදිහට ගමෙන් පස්සේ සම්පූර්ණ නතර කටක ලක්ෂණ තමයි ඉපදලා තියෙන්නේ. ඒතකොට ගහ පීකෙම ලස්සන මේ පිහිටෙනවා. ඊට පස්සේ මේකේ පලාපලේ යාගේ කරන්න ඕන ගුරුකම මොකද්ද? තමන්ගේ ගුරුකමක් කරන්න පුළුවන්කම තියෙනවද? දැන් තියෙන ගහක් තත්ත්වය කුමක්ද? විවාහ සාර්ථක වෙන හේතු මොකක්ද? සාමියා භාර්යාව තරහ වෙන හේතු මොකක්ද? කුමක් හෝ ප්‍රශ්නයක් ඇතුළත් ඇතුළු වෙන හේතු මොකක්ද කියලා මේ පොතපත ඇසුරෙන්ම සම්පූර්ණ පරික්ෂා කරලා අපි නොමිලේ අදාළ වෙනාට තොරතුරු ලබා දෙනවා. WhatsApp කරා සජීවී සම්බන්ධයෙන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ගුරුකම ජප කරනකොට අපිට සජීවී සම්බන්ධයෙන් හැකියාවක් තියෙනවා. අන්නේ ජප කරන ගුරුකම ඒක යාන්ත්‍රයක් වෙන නූලක්, ත්‍රිශූලයක්, ස්ත්‍රී පුරුෂ රූපයක්, කන දෙයක් නැත්නම් මේ වගේ තේල් හරි මොනවා වගේ දෙයක් අවශ්‍ය කොටස් පහක් හැටියට ජීවම් කරලා ඊට පස්සේ ඔබට රෙජිස්ටර් තැපෑලෙන් මේ ගුරුකම ගෙන්නා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ ගෙන්නා ගැනීමේදී උගන්වත වගකීමක් අපි ලබා දෙනවා. අපි කරනවා නම් මෙන්න මේ ආකාරයෙන් ඔන්ලයින් ගුරුකමක් කරගන්න හැකියාව තියෙනවා. එහෙම නැතුව මේ ගුරුකම් කරා කියලා මේ නිකම් මේ දැන් මේ වගේ පත්‍රිකාවකුත් එක තමයි ඔබට අපි ලබා දෙන්නේ. මේක සම්පූර්ණ විස්තරය ඔක්කොම සටහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔබගේ වෙලාවල අරම සඳහන් කළ විස්තර ටික තියෙනවා. මෙතන අදාළ මාතෘ ටික සඳහන් වෙලා තියෙනවා. මේ වගේ විස්තර පත්‍රිකාවකුත් එක ඔබට මේ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒක සාමාන්‍ය තැපැලෙන් තමයි ඔබ ගෙන්න ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ account එකකට සල්ලි දාලා මම මේ අන්දේකාර ගැන සල්ලි දාලා මම මේ ගුරුකම කරයි කියලා එහෙම ක්‍රමයක් මන්ත්‍රී විද්‍යාවේක සම්පූර්ණ බොරුවක් මිත්‍යාවක්. මොකද පුස්කොළ පොත්වල තියෙන ආකාරයට මම පැහැදිලි කරේ. මෙන්න මේ ආකාරයට නිවැරදිව මේ වගේ වෙලාව පරික්ෂා කරලා මේකේ වෙලාව කේන්දරය ගත්තම කඩලාගෙන ඊට පස්සේ ඉස්සරහට ගියන් පස්සේ මේ සියලු තොරතුරු අපිට මේ කේන්දරෙන් ගන්න පුළුවන්. දැන් දසා මොකද්ද? නැකඩම නෑ සූණ නැකඩින් තමයි මේ අයිපොඩ්ඩ තියෙන්නේ. චන්ද්‍රමහා දසා 9 මාස 5 දින 27යි ඒක කොම්පියුටර් පෙන්නනවා, දිනේ පෙන්නනවා. ඊට පස්සේ දැන් තියෙන දසා මොකද්ද මේක පෙන්නනවා. ඊට මෙයා ගත්තන් පස්සේ 2025 සිට 2041 දක්වා ගුරුගේ මාදසාව යන එක අතුරු දසාව කියන මේ සම්පූර්ණ විස්තර අනුව අපට දැනගෙන තියාගෙන ඊට පස්සේ නිවැරදිව ඔන්ලයින් ගුරුකමක් කරන්න හැකියාවක් තියෙනවා. එසේ නැතු කිසිම තොරතුරක් හොයන්න නැතුව ගුරුකම ජප කොට පෙන්නන්නේ නැතුව ගුරුකමක් කරන්න ගියොත් පුව මාරු කරනවා. සම්පූර්ණ එහෙම ගුරුකම් කරන්න යන්න සම්පූර්ණ ඒක මිත්‍යාවක්, බොරුවක්, වංචාවක් අහු වෙන්න එපා. මෑණිවරුන්ට හෝ ඒවා සාමි වංශුණා වේවා එහෙම නැත්නම් කක්කරි ගුරුනාන්සලාට හෝ ඒවා අහු වෙන්න එපා. ඔන්ලයින් ගුරුකමක් කරන්න කෙනෙකුට රට ආදී ව්‍යාපෘති ආයතනයක් වෙන්න ඕන. සජීවීයාට ගුරුකම කරන්න හැටි පෙන්වන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ වගේ නිවැරදිව වෙලා පරික්ෂා කරන්න හැකියාවක් යාට තියෙනවා. එයාට තමයි ඔන්ලයින් ගුරුකමක් කරගැනීමේ හැකියාව තියෙන්නේ. වෙන කිසිම ක්‍රමයකින් ඔන්ලයින් ගුරුකම් කරන්න හැකියාවක් නැහැ.